සුබ දවසක් වේවා සියලු දෙනාටම. මම අද කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිතයේ එන නොයෙකුත් ප්‍රශ්න ලොකුවට හිතලා බාර ගන්න එපා කියන දේ චූටි කතාවකින් පෙන්නලා දෙන්න. හොඳයි. එක්තරා නගරයක තාත්තා කෙනෙකුට ලස්සන චූටි හොරතල් දූ පොඩිත්තියක් හිටියා. මේ තාත්තා හරි කාර්යබහුල තාත්තා කෙනෙක්. එයාගේ රැකියාව වගකීම් ගොඩාක් තියෙන රස්සාවක්. දවසක් නිවාඩු දිනයකදී තාත්තා තම දූ සිඟිතත් එක්ක නොයෙකුත් සෙල්ලම් කර කර සතුටින් කාලය ගත කරා. එකපාරට නොසිතූ මොහොතක තම වැඩ කරන කම්පැනියෙන් කෝල් එකක් එනවා හදිසි වැඩක් කියාගෙන. මේ තාත්තාට ගෙදර ඉඳන් කම්පියුටරෙන් තමයි මේ වැඩේ කරන්න තියෙන්නේ. තාත්තා තම ලැප් එක ඔන් කරගෙන වැඩේට සූදානම් වුණා. හැබැයි දුවගෙන් නම් බේරීමක් නැහැ. දුව විඩින් විඩ එනවා තාත්තා ළඟට සෙල්ලම් කරන්න හිතාගෙන. තාත්තේ කියාගෙන. තාත්තාට අර හදිසි වැඩේ එක හිතකින් කරන්න බෑ. තාත්තා කල්පනා කරා කොහොමද මම මේ වැඩේ දුවත් පාලනය කරගෙන වැඩෙත් ගොඩ දාගන්නේ කියලා. ඒ කියන්නේ දුව පොඩ්ඩක් ඈත් කරලා තියාගත්තා නම් මේ වැඩේ ලේසියෙන් කරගන්න පුළුවන්. මේ තාත්තාට එකපාරට මතක් වුණා කලින් දවසේ කියවපු පත්තරේ ලෝක සිතියමක චිත්‍රයක්. සාමාන්‍යයෙන් අවුරුදු 3-4 දරුවෙක්ට ලෝක සිතියමක් වෙනුවෙන් තියෙන දැනුම ගොඩක් අඩුයි. ඒ නිසා තාත්තා දුවට ළඟට එන්න කියලා අර ලෝක සිතියම චූටි කෑලි වලට ඉරලා දුවට කිව්වා පුතේ අරන් යන්න. ගම්බෝතලේ අරගෙන මේ ලෝක සිතියම තිබ්බ වගේ එකට කරලා අලවන්න. එතකම් මට කතා කරන්න එපා. අලවපු ගමන් මම ඔයත් එක්ක ආයෙ සෙල්ලම් කරන්න එනවා කියලා තාත්තා දුව පැත්තට කරලා අර වැඩේ හිතේ නිදහසේ නැවත පටන් ගත්තා. දුවට මේ දේ මහ මෙරක් වගේ වෙයි. පොඩි වයසේ දරුවෙක් ලෝක සිතියමේ රටවල් තියෙන විදිය හරියට දන්නේ එයාට මේකට සෑහෙන වෙලාවක් යන බව තාත්තා හිතුවා. විනාඩි 8ක් 10ක් යන්නට කලින් දුව ළඟට ඇවිල්ලා තාත්තේ මෙන්න කියලා අලවපු ලෝක සිතියම මේසුඩින් තිබ්බා. මේ තාත්තාට එකපාරම හිතා ගන්නත් බෑ. මෙච්චර චූටි වයසේ තමන්ගේ දුව පොඩිත්ත පොඩි වෙලාවක් යන්නට කලින් මෙන්න මේ කලවලා ඇත්තටම ගොඩාක් සතුටක් ආවා. තාත්තා නැගිටලා දුවගේ ඔළුව අත ගාලා ඔයා කොහොමද මේ ලෝක සිතියම මෙච්චර ඉක්මනට ඇලුවේ කියලා ඇහුවා. මෙම දරුවා මේ පත්තර පිටුවේ අනිත් පැත්ත ඒ කියන්නේ ලෝක සිතියම තියෙන පැත්තට විරුද්ධ පැත්ත පෙන්නලා තාත්තේ මේ අපි අර බලන නාට්‍ය නිලියගේ පින්තූරේ මම මේ නිලියගේ රූපය ඇලෙව්වා. බලන්න ඒ දරුවාට බරපතලයි කියන මහමෙරක් තරම් ප්‍රශ්නේ විසඳුම ඒ පිටුවේ අනිත් පැත්ත තිබිලා. අර පැත්ත විතරක් බලාගෙන ඒක අලවන්න ගියා නම් ඒ දරුවාට දවසම ඔට්ටු උනත් කරන්න බෑ. හැබැයි එම දරුවාට ලැබුණු ප්‍රශ්නේ අනිත් පැත්ත හොඳින් අවබෝධ කරගෙන ප්‍රශ්නේ දිහා බැලුවා. ලේසියෙන්ම අනිත් පැත්තේ මේකට විසඳුම තිබ්බා. අන්න ඒ නිසා ඔයාලගේ ජීවිතයේ එන ප්‍රශ්නත් ඕනවට වඩා බරපතලව බරට ගන්න එපා. ඉතින් සැහැල්ලු කෝපයක් වුණත් ඇඟිල්ලෙන් එල්ලගෙන ඉන්න පුළුවන් වුණත් එකම ඉරියව්වෙන් ගොඩක් අල්ලගෙන ඉද්දී ඒ කෝපයේ තියෙන අත වේලනවා. වේදනාවක් දැනෙනවා. එහෙම නේද? සැහැල්ලු කෝපයක් වුණත් ටික වේලාවක් අල්ලගෙන ඉද්දී ඒ බරක් අපහසුතාවයක් දැනෙනවා. ඒ නිසා තේරුම් ගන්න ජීවිතයේ නොයෙකුත් ප්‍රශ්නේ ඒ ප්‍රශ්න ඕනට වඩා බරට ගන්න එපා. හිතන්න එපා. සැහැල්ලුවෙන් හිතන්න. මම නැවතත් කියනවා ජීවිතයට එන ප්‍රශ්න බරට ගන්න එපා. එහෙනම් මං ගිහිල්ලා එන්නම්. සියලු දෙනාම පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්.